සංගීත සීසන් 2 කතාවේ අපි අද වීඩියෝ එක තුලින් කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වගේ කතාවක් ගැන. ඉතින් මම මේ වෙලාවේ අනිවාර්යෙන් ඔයත් එක්ක කතා කරන්න ඕනේ. නයන පොලිසියට කොටු වෙන විදිය ගැනයි. නයන පොලිසියට කොටු වුණාට පස්සේ ඊගාවට මොන වගේ දෙයක් වෙයි කියලාද ඔයාලට හිතෙන්නේ? නයන පොලිසියට කොටු වෙන්න පුළුවන් මොන විදියකටද? ඉතින් අපි අද මේ මොහොතේ ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නේ කියන ඒ කතාව අපි අද වීඩියෝ එක තුලින්ම කතා කරන්න සූදානම් වෙනවා. ඉතින් කොහොමනත් තව දෙයක් අපි අද වීඩියෝ එක හරහා මේ වෙලාවේ කතා කරන්න පුළුවන්. ඇත්තටම අතුල්ට තමයි මේ ගැන හොයාගන්න පුළුවන් වෙන්නේ. නයනගේ සැලසුමකට තමයි මේ හැමදේම සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඇත්තටම කියනවා නම් ඉස්සරහට නයන ලොකු වැරදිකාරයෙක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම මහියගේ අක්කගේ ඝාතනය පිටුපස, ඒ වගේම ඔය දැන් අසෙන්ට සිද්ධ වෙච්ච දේවල් වල පිටුපස මේ හැම තැනකම ඉන්නේ නයන. කල්පනාත් එක්ක එකතු වෙලයි මේ සියලු දේවල් කරලා තියෙන්නේ. ඉතින් ඒක හරි වේදනාවක් බවට පත් කරගෙන තිබුණයි කියන අවස්ථාව ගැන අපි අද විශේෂ කාරණාවක් විදියට අද වීඩියෝ එක හරහා මතක් කරන්න සූදානමින් බලාගෙන ඉන්නවා කියන ඒ කතාව තමයි අද අපි හැමෝම මේ මොහොතේදී කතා කරන්නට යන්නේ. ඉතින් ඒක අපිට විශේෂයෙන් ඔයත් එක්ක කතා කරන්න පුළුවන්කමක් තියාගෙන ඉන්නවා කියන ඒ කතාව අද අපිට මේ වෙලාවේ කතා කරන්න chance එකක් තියාගෙන ඉන්නවා කියන කතාව ගැන. අද වීඩියෝ එක හරහා අපි හැමෝම එකතු වෙලා කතා කරන්නට අවස්ථාවක් හදා ගන්නවා.